විභාගේ කල් යෑම ගැන ඔයාලා මොකද කියන්නේ? කල් යන්න ඕනේද? යන්න ඕනේ නෑද? මම මෙහෙමයි පුතේ එක්සෑම් කල් යෑම සම්බන්ධව මගේ මතය. පුතේ එක්සෑම් කල් යන එක මම සාධාරණව හිතුවොත්. හරි මට හිතෙන විදිහට නම් ඇත්තටම එක්සෑම් එක කල් යන්න අවශ්‍යයි කියලා තමයි හිතෙන්නේ. එහෙමයි පුතේ. ඇත්තම කතාව හිතන්නකෝ දැන් යම් සමාජ කතිකාවතක් හැදිලා එක්සෑම් කල් ගියා කියලා. හරි ඒ එක්සෑම් කල් ගියත් සමහර දරුවෝ පිරිසක් වැඩ කරන්නේ නැහැ. ආයේ එක්සෑම් තියෙද්දි ඕන් තව මාසයකට දැන් අපි හිතන්නකෝ කාලය කල් ගියා කියලා මාස දෙකක් ආයේ තව මාස දෙකකට විතර වගේ පස්සේ ආයේ එක්සෑම් තියෙන්න යද්දි තව සතියක් විතර කල් ගියොත් හොඳයි කියලා කියන පිරිසක් ඉන්නවා. මම ඒ වගේ මේ හැඟීම් වලට වහල් වෙලා කතා කරන දරුවෝ ගැන නෙමෙයි ඇත්තටම මේ කතා කරන්නේ. දැන් වෙන අවුරුදු වල මෙහෙම නෙමෙයි පුතේ උනේ එක්සෑම් එක තිබිලා රිසල්ට්ස් ආවා රිසල්ට්ස් ඇවිල්ලා අවම වශයෙන් පුතේ මාස 5ක් 6ක්වත් දැන් අපි සරලව ගත්තොත් අතීතයේ ඒ කියන්නේ කොවිඩ් නැති කාලේ හිතන්නකෝ සරලව කොවිඩ් නැති කාලේ සාමාන්‍යයෙන් සිද්ධ වෙච්ච දේ තමයි දෙසැම්බර් අගට ප්‍රතිඵල එනවා දෙසැම්බර් 28 ප්‍රතිඵල එනවා ඊළඟට ඒ දරුවා විභාගයට පෙනී සිටින්නේ පුතේ අගෝස්තු මාසේ. එතන කෙලින්ම පැහැදිලිව මාස 8ක් තියෙනවා. හැබැයි අපි කිසිම කෙනෙකුට බලාපොරොත්තු වෙන්න බෑ ඒ ප්‍රායෝගික తত্ত্বය දැන් ලැබෙයි කියලා. මොකද ඒකට හේතුව යම් ඔයාලා යම් ප්‍රමාද වීමක් සිද්ධ වෙලා තියෙනවා. හරි ප්‍රමාද වීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒක නිසා අපි හැමෝටම පාඩු වෙනවා එතනින්. හැබැයි මේ පාර මේ රිසල්ට්ස් ආපු දවසයි එක්සෑම් එක තියෙන දවසයි පුතේ කිසිම හේතුවක් නිසාවත් පුතේ සාධාරණීකරණය කරන්න බෑ. ඔයා බලන්න පුතේ ලංකාවේ මේ අධ්‍යාපන බලධාරීන්ගේ කිසිම වගකීමක් නැතුව මෙන්න මේ හැසිරෙන විදිහින්දා සරලවම කියනවා නම් පුතේ බලන්න මේ ප්‍රතිඵල එන්න ගියා පුතේ මෙන්න විශාල කාලයක්. පෙබරවාරි මාසේ එක්සෑම්ස් තියලා හරි රිසල්ට්ස් එන්න ගත වෙනවා වෙනදට වඩා හරි ගොඩ ලොකු කාලයක්. ඇත්තටම මෙතනදී කරන්න තිබ්බ පුතේ සමහර විෂයන් වල ප්‍රැක්ටිකල්ස් තිබුණා. ඒ ප්‍රැක්ටිකල්ස් කරන්න ප්‍රායෝගික ගැටලු තිබුණා. ඉතින් මේ ප්‍රැක්ටිකල්ස් තියෙන විෂයන්වත් පුතේ කල් දාලා හරි ඕවර්ऑල් රෑන්කින් දෙන එක කල් දාලා ඔවුන්ට කරන්න හැකියාව තිබ්බ පුතේ ප්‍රැක්ටිකල්ස් නැති විෂයන් වලදී වත් අවම වශයෙන් පුතේ රිසල්ට්ස් දාන්න. විශේෂයෙන්ම සයන්ස් සබ්ජෙක්ට්ස් ගත්තාම දැන් අපි සයන්ස් කරන ගුරුවරුනේ පුතේ. හරි සයන්ස් සබ්ජෙක්ට්ස් ගත්තාම විශේෂයෙන්ම පුතේ මොකද කිසිම විදිහකට ප්‍රැක්ටිකල්ස් නැහැනේ. හරි එතකොට අඩුම තරමේ සයන්ස් අයගේ රිසල්ට්ස් වත් කලින් දාන්න තිබ්බා. පහුගිය O level වලදී එහෙම කරා පුතේ. හරි ඉතින් මේ ප්‍රශ්නේ එයාලගේ නොවන තාක්කල් මොකද වෙන්නේ පුතේ? එයාලගේ තීරණ එයාලට බලපාන්නේ නැහැ. එයාලට හරි සුන්දරයි. හරි නමුත් ඇත්ත කතාව වෙන්නේ පුතේ එක්සෑම් රිසල්ට්ස් දාන්න හෙන කාලයක්දා අන්තිමේට එක්සෑම් එක රිසල්ට් මොන දේ වුණත් පුතේ මොන මට්ටමේ ළමයෙක් වුණත් පුතේ දැන් හිතන්නකෝ අර මං කිව්ව විදිහට කලින් ඉඳන් A levels කරන ළමයෙක් කියලා ඒ A levels කරන ළමයෙක් වුණත් අන්තිමේට A level කරන්න පටන් ගන්නේ දැන් මම වුණත් සෙකන්ඩ් ෂයි කරා කියලා හිතන්නකෝ මම වුණත් පුතේ සෙකන්ඩ් ෂයි කරන්න උත්සාහ කරන්නේ නැවත වතාවක් ෆස්ට් ෂයි එකේ රිසල්ට් එකත් එක්ක හරි අපිට ඉතින් ලියන්න කලින් අපි රිසල්ට් එක දන්නවා නම් පුතේ අපි ඒක ලියලා වැඩක් නැහැනේ. ඔබ සමහර වෙලාවට මෙතන ඉන්න පුළුවන් පුතේ B3ක් බලාපොරොත්තු වුණා. ඒකින්ද දැන් එයාලා හිතාන ඉන්නේ තව පොඩ්ඩයි වැඩ කරන්න තියෙන්නේ. මං මෙඩිසින් කියලා. මං ඉංජිනේරින් කියලා. හැබැයි රිසල්ට්ස් එකදී තමයි දන්නේ C1යි S2යි. ඒ කියන්නේ ඔබ බලාපොරොත්තු වුණා මට්ටමට වඩා ඔබ අඩු මට්ටමක. නේද? කොට්ටේ බදාගෙන අඬන්න දවසක් දෙකක් ඕනේ. හරි ඊට පස්සේ නැවත පුතේ ඔබ යථා තත්වයටපත් වෙලා මේ වැඩ කරන්න පටන් ගන්නවා. දැන් ඔබ හින ගැම්මෙන් පටන් ගන්නවා අම්මෝ මං හිතුවට වඩා මගේ මට්ටම අඩුයි. මම දැන් ගොඩක් වැඩ කරන්න ඕනේ කියලා. නමුත් මේ පැත්තෙන් වැඩ කරන්න පටන් ගනිද්දි පුතේ අනිත් පැත්තෙන් හෙට එක්සෑම්. අනිත් පැත්තෙන් අනිද්දා එක්සෑම්. ඔන්න ඔය වගේ ප්‍රශ්නයක්. පුතේ මෙතන තියෙන ගැටලුව තමයි මේ වෙන්නේ O level වුණා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි O level වුණා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද ඕකේ මහා ලොකු ලිමිට් එකක් නැහැනේ පුතේ. දැන් ඔබට සයන්ස් කරන්න අවශ්‍ය නම් හරි ඔබේ ඉස්කෝලේ සයන්ස් තියෙනවා නම් සමහර වෙලාවට ඔබ අඩු ප්‍රතිඵලයක් තියාගෙනත් පුතේ ඔබට ඔබේ ජීවිතේ වෙනස් වෙන්නේ නැහැ. මොකද අඩු ප්‍රතිඵලයක් තියාගෙන උනත් ඔබට O level කරන්න පුළුවන්. නමුත් ඇත්ත කතාව පුතේ මේකෙන් වෙනස් වෙනවා. හරි සමහර වෙලාවට පුතේ පිටරට කැම්පස් එකකට ගිහිල්ලා ඔය දේශපාලඥයන්ගේ ඔය ලොකු ලොකු බලධාරීන්ගේ දරුවෝ හරි සමහර වෙලාවට පුතේ පිටරට කැම්පස් වලට ගිහිල්ලා ඉගෙන ගන්නේ. එයාලට සල්ලි තියේ. නමුත් ඇත්ත කතාව පුතේ සාමාන්‍යයෙන් නිදහස් අධ්‍යාපනයෙන් කියලා ඉගෙන ගන්න ළමයට එහෙම නැත්නම් රජයේ ස්ටේට් කැම්පස් වලට ස්ටේට් යුනිවර්සිටිස් වලට යන කට්ටියට හරි මේකෙන් පුතේ ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා.
හරි. ඒක ඇත්තටම මැදිහත් පැත්තෙන් හිතලා බැලුවොත් අර මේ පාර ප්‍රතිඵල වලින් පස්සේ හරි ඒලවස් කරන්න සිද්ධ වෙන අනපේක්ෂිත ලෙස සිද්ධ වෙන අර මම මුලින් කතා කරපු කැටගරිය පැත්තෙන් ගත්තොත් නම් පුතේ හරි ඒක ඇත්තටම හරි පැහැදිලිව මේ දරුවෝ පැත්තෙන් ගත්තොත් කිසිම ආකාරයෙන් සාධාරණීකරණය කරන්න බෑ. ලංකාව වගේ රටක් හින්දා පුතේ හරි බේරෙනවා මිසක් ඔක පිට රටක නම් ඕවට පුතේ වග කිය යුතු බලධාරීන්ට එරෙහිව නඩුත් දාලා හරි මේ මිනිසුන්ගේ වන්දිත් අරගෙන තමයි පුතේ සාමාන්‍යයෙන් මිනිස්සු පස්ස බලන්නේ. හරි ඔන්න ඕක තමයි පුතේ ඉතින් සිද්ධිය. හැබැයි කිසිම හේතුවක් නිසාවත් කල්යෑමක් ගැන බලාපොරොත්තුවක් තියන්නේ නැතුව ඔයාලා පුතේ වැඩ කරන්න. නැත්තම් ආයේ කල් ගියත් ආයේ වැඩක් නැති වෙනවා. හරි වැඩ කරන්න. හරි ඉතින් ඕක තමයි කියන්න තියෙන පුතේ. ඉතින් පුළුවන් තරම් ඔයාලට කියන්න තියෙන දේ හරි කල්යෑම ගැන හිතන්න එපා. හරි කල්යෑම ගැන හිතන්න එපා. කල්යන්නේ නැහැ කියලා හිතලා මහන්සිලා වැඩ කරන්න. මම නම් හිතන්නේ ඉතින් පුතේ එක අතකින් හරි කල්යන එක සාධාරණ විය යුතුයි.